කොල්ලුපිටිය මුද්දීරයේදී ඊයේ සිදුවුණු දුම්රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්වුණු පුවතක් අපට ඊයේ දිනේදී වාර්තා වුණා. ඉතින් අපට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සංවේදී වීඩියෝ දර්ශන සමග සමාජ මාධ්‍යවලට මුදා හැරලා තිනවා මේ වීඩියෝ පට. ඉතින් මේ වීඩියෝ පට අපිට YouTube ප්‍රදර්ශනය කරන්න බෑ මොකද YouTube නීති වලට අනුව. ඉතින් මම හිතන විදිහට ඔයගොල්ලෝ මේ වීඩියෝ දර්ශන කිහිපය අනිවාර්යෙන් සමාජ මාධ්‍යවල දැකලා ඇති. මේ තරුණිය මේ කෝච්චියට හැප්පිලාද කෝච්චියට ඒ කියන්නේ කෝච්චියෙන් වැටිලාද එහෙම දෙයක් අපිට තාම හොයාගන්න බැරිලා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් තාම පොලිස් විමර්ශන සිදු කරමින් පවතින නිසා. ඉතින් කොහොම වුණත් මේ තරුණිය මේ කෝච්චියේ ඒ කියන්නේ මේ දුම්රිය හැප්පිලා ඇගේ සිරුරෙන් ඒ කියන්නේ දෙකට මැදින් වෙන් වෙලා තියෙනවා දෙකට කැඩලා තියෙනවා මේ බඩ ප්‍රදේශයෙන් තමයි කැඩලා තියෙන්නේ. ඉතින් මෙයාව තරුණියට එකතු වෙලා කොහොම හරි කරලා ඇම්බුලන්ස් එක ආවට පස්සේ එතෙන්ට පාටවනවා. ඉතින් එහෙම වුණත් වැඩක් නැහැ. එයා ජීවිතක්ෂයට පත් වෙලා ඉවරයි. ඉතින් මේ වගේ සිද්ධි මේ වගේ දේවල් මේ වෙනකොට බහුල වෙලා තියෙනවා. මේ දුම්රිය අනතුරු වළක්ව ගන්න කෝච්චි ගාව කියන්නේ දුම්රිය පොළවල් ගාව සමහරු ෆොටෝස් ගහන්න යනවා ටික්ටොක් කරන්න යනවා. ඉතින් මේවා නිසා සිද්ධ වෙන අනතුරු බහුලයි. ඉතින් මේ වගේ දේවල් වළක්ව ගන්න ඔයගොල්ලෝ පුළුවන් තරම් බුද්ධිමත් වෙන්න කියලාත් මතක් කරන ගමන් මේ වගේ අනතුරු ඒ කියන්නේ ටික්ටොක් කරන්න ඒ වගේ ෆොටෝස් ගහන්න මේ වගේ අනතුරු දායක තැන් වලට යන්න එපා. ඉතින් මෙහෙම දේවල් සිද්ධ වුණාම තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන අවස්ථා බොහෝමයක් තියෙන නිසා තමයි මේ වීඩියෝ එක අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් කොහොම වුණත් මේ වගේ මේ සංවේදී වීඩියෝ දර්ශන මේ වෙනකොට Facebook සමාජ මාධ්‍ය ඔස්සේ නිතර සැරිසරනවා. ඉතින් ඒක නිසා ඔබ ප්‍රවේශම් වෙන්න යන්නේන ගමන බිමන පරිස්සමෙන් යන්න. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්න සිදු කරගන්න හදන්න එපා. බුද්ධිමත්ව හැම වෙලේම කටයුතු කරන්න.